ආයුබෝවන්. අද අපි ටිකක් ගැඹුරට බලමු Kubernetes ගැන. K8s කියලාත් කියනවා නේද? ඔව් K8s. මේ container orchestration කියන කතාව Kubernetes එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපේ අද කතාවට පදනම් වෙන්නේ container orchestration with Kubernetes PDF කියන දේශන සටහන් ටික. අරමුණ තමයි මේ K8s කියන්නේ මොකද්ද? ඇයි මේ වගේ දෙයක් ඕන වෙන්නේ? සහ මේක වැඩ කරන්නේ කොහොමද කියලා සරලව තේරුම් ගන්න එක. හරියටම හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අපිට තියෙන containers. ටිකක් නම් 5ක් 10ක් වගේ සමහර විට අතින් මැනේජ් කරගන්න පුළුවන් වෙයි. පුළුවන් පොඩි ගාණක් නා. ඒත් හිතන්න Google search වගේ ලොකු සිස්ටම් එකක් එකපාර මිලියන ගාණක් මිනිස්සු පාවිච්චි කරනවා. ඉල්ලීම් වෙනවා. ඒ වගේ එකක් කොහොමද අතින් කරන්නේ නේද? බෑ නේද? ඒක කරන්න බෑ. එතකොට අනිවාර්යයෙන්ම ඕන වෙනවා මොකක් හරි ස්වයංක්‍රීය ක්‍රමයක්. ඔව් ඕටෝමේෂන් එකක්. අන්න එතනට තමයි මේ container orchestration කියන අදහස එන්නේ. හරියටම container orchestration මෙවලුමකින් අපි කරන්නේ configuration file එකෙන් කියනවා අපිට ඕන තත්වය මොකක්ද කියලා. අර desired state එක අපේක්ෂිත තත්වය. ඔව් උදාහරණයක් විදිහට අපි කියනවා මට මේ app එකේ container 3ක් හැමතිස්සෙම දුවන්න ඕන කියලා. හරි. ඊට පස්සේ අර මෙවලම ඒ කියන්නේ orchestrator එක බලා ගන්නවා ඒ container 3 දිගටම run වෙනවද කියලා එකක් නැවතුනොත් අලුතෙන් හදනවා. resiliency traffic වැඩි වුණොත් සමහර විට අපි කියලා තියෙනවනම් container ගාන වැඩි කරන්න කියලාත් ඒකත් කරනවා. scaling ඒ කියන්නේ deployment resiliency scaling මේ ඔක්කොම බලා ගන්නවා. ඔව් log කරන එක පවා සමහර විට බලා ගන්නවා. අතින් කරන්න ගියොත් ලොකු වැඩක් නේ. එතකොට මේ වැඩේට තියෙන ප්‍රධානම ජනප්‍රියම platform එක තමයි Kubernetes නැත්නම් K8s කියන්නේ. K8s තමයි දැන් ප්‍රමිතිය වගේ වෙලා තියෙන්නේ. මේකෙන් කරන්නේ අර container application deploy කරන එක, කළමනාකරණය කරන එක, අර scaling වගේ දේවල් ඔක්කොම ස්වයංක්‍රීය කරන එක. ඔව් මුලින් Google එකේ project එකක් විදිහට පටන් ගත්තේ bog කියලා එකක් තිබ්බා යාළගේ. ඒකෙන් තමයි ආවේ. දැන් හැබැයි Cloud Native Computing Foundation CNCF කියන එක යටතේ තියෙන්නේ. Open source. හරි. ඒතකොට K8s වලට කරන්න පුළුවන් දේවල් ටිකක් කිව්වොත් අර scaling, resiliency අරුණම ගොඩක් දේවල් තියෙනවා. container deploy කරලා run කරන එක තමයි මූලිකම දේ. ඊට අමතරව rollout සහ rollbacks. ඒ කියන්නේ අලුත් version එකක් දාන එක හරිම ලේසි. අවුලක් වුණොත් පරණ එකට ආපහු යන එකත් ලේසි. ඒක roll back එක. හරි. තව service discovery සහ load balancing. මේක වැදගත්. app එකේ එක කෑල්ලකට අනිත් කෑලි හොයාගන්න උදව් කරනවා වගේම එන traffic එක containers අතරේ බෙදලා දෙනවා. load balancing. එකකට බර වැඩි වෙන්නේ නැහැ. ඔව්. storage orchestration. ඒ කියන්නේ storage කළමනාකරණය. auto scaling අපි කතා කළා. self healing ඒකර resiliency එකේම කටසක්. ඔව් අවුලක් වුණොත් හදාගන්න එක. හරියටම secret management, configuration management මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි. එතකොට මේ K8s system එකේ ප්‍රධාන කොටස් මොනවද? සරලවම කිව්වොත්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි control plane එකයි worker nodes ටිකයි. control plane එක මොලේ වගේද? ඔව් එහෙම කියන්න පුළුවන්. මුළු ක්ලස්ටර් එකේම තීරණ ගන්න මොනව වෙන්න ඕනද කියන එක තීරණය කරන්නේ control plane එකෙන්. එතකොට worker nodes. worker nodes කියන්නේ අර ඇත්තටම containers දුවන machine, servers. ඒවා භෞතික වෙන්නත් පුළුවන්, virtual වෙන්නත් පුළුවන්. මේ nodes ගොඩක් එකතු වුණාම තමයි cluster එක කියන්නේ. ඔව්. K8s cluster එක. එතකොට control plane එක මේ nodes එක කතා කරන්නේ කොහොමද? හැම node එකක්මත් මොනවා හරි දුවනවද? ඔව් හැම worker node එකකම agentsලා දෙන්නෙක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. එකක් kubelet. kubelet තමයි control plane එකෙන් එන commands අරගෙන node එකේ containers manage කරන්නේ. අනිත් කෙනා kube proxy. ඒ network වලටද? node එකේ network rules, traffic routing වගේ දේවල් බලන්නේ kube proxy. ඊට අමතරව අර container එක ඇත්තටම run කරන්න container run time එකක් ඕන. docker වගේ. docker run time එක. හරි. එතකොට pod එකක් කියන්නේ container ගැන කිව්වා. ඒත් K8s වල pod කියලාත් කියනෝනේ. pod එක කියන්නේ K8s වල deploy කරන්න පුළුවන් පොඩිම unit එක. පොඩිම එක. ඔව්. pod එකක් ඇතුලේ container එකක් තියෙන්නත් පුළුවන්, container කිහිපයක් තියෙන්නත් පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට එක pod එකක එක container එකයි තියෙන්නේ. ඒතකොට container කිහිපයක් දාන්නේ. ගොඩක් වෙලාවට හරිම tight coupling එකක් තියෙන එකටම වැඩ කරන්න ඕන containers නම් විතරයි එක pod එකකට දාන්නේ.
මොකද පොඩ් එකක තියෙන කන්ටේනර්ස් ඔක්කොම එකම නෙට්වර්ක් IP එක ස්ටෝරේජ් වගේ දේවල් ෂෙයා කරගන්නවා. හරි තේරුණා. ඒතර මේ ඔක්කොම එකට වැඩ කරන විදිය පොඩි උදාහරණයකින් කිව්වොත් අර self healing එක ඇත්තටම සීන් එකේ වෙන්නේ කොහොමද? හරි. අපි හිතමු ඩිප්ලොයිමන්ට් කියන එකෙන් අපි KH වලට කියනවා මට මේ වෙබ් සර්වර් එකේ pods 3ක් හැම වෙලෙම ඕන කියලා. අපේක්ෂිත තත්ත්වය pods 3ක්. ඔව්. control plane එකේ තියෙන controller manager කියලා එකක්. ඒකේ deployment controller එක නිතරම බලනවා ඇත්තටම pods 3ක් දුවනවද කියලා. හරි. හිතන්න එක pod එකක් දුවන worker node එකක් crash වුණා. node එක down. node එක down. එතකොට deployment controller එකට signal එකක් යනවා අර බලාපොරොත්තු වුණ තුනෙන් එකක් දැන් නෑ කියලා. ඒ ගමන් controller එක බලනවා වෙන හොඳ node එකක් තියනවාද කියලා. හොයාගත්ත ගමන් ඒකේ අලුතෙන් pod එකක් හදනවා. ආයෙත් 3 සම්පූර්ණයි. self healing. නියමයි. ඒ වගේම pod වලට එන traffic handle කරන්න service කියලා තව object එකක් තියෙනවා. මොකද pods net වෙලා හැදෙනකොට IP වෙනස් වෙන්න පුරවන්නේ. service එකට static IP එකක් වගේද? ඔව්. service එකට නියත IP එකක් තියෙනවා. traffic එන්නේ service එකට. service එක දන්නවා ඒ වෙලාවේ traffic යවන්න ඕනේ හරි pod එක මොකක්ද කියලා. pod මැරිලා අලුතින් හැදුනත් service එක update වෙනවා. නියමයි. එතකොට දැන් අර මුලින් කියව සම්බන්ධය පැහැදිලි. micro services කියන්නේ architecture එක. ඔව්. containers කියන්නේ ඒක implement කරන විදිහක්. docker කියන්නේ container platform එක. Kubernetes කියන්නේ අර container ගොඩ කළමනාකරණය කරන orchestrator එක. හරියටම හරි. AWS, Azure, Google Cloud වගේ අය මේ Kubernetes තවත් ලේසියෙන් පාවිච්චි කරන්න managed services දෙනවා. AKS, EKS, GKE වගේ. ඒකෙන් තවත් ලේසි වෙනව නේද? infrastructure එක ගැන වැඩි හිතන්න ඕනේ නෑ. ගොඩක් දුරට. එයාලා control plane එක manage කරනවා වගේ දේවල් කරනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. මොකක්ද? මේ KH කියන්නේ හරිම වේගෙන් දියුණු වෙන ක්ෂේත්‍රයක්. ඒ නිසා online තියෙන guides, tutorials එහෙම පරණ වෙන්න පුළුවන්. ඔව් update වෙන්න ඕන නිතරම. අනිවාර්යයෙන්ම හොන්නම දේ තමයි හැම වෙලේම official Kubernetes documentation එක kubernetes.io එක බලන එක. හරි. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට මොනවා හරි resources අර official site එකේම learn Kubernetes basics කියලා interactive tutorial එකක් තියෙනවා. ඊට හොඳයි. එමත් නැත්නම් අර managed service එකක AKS වගේ එකක tutorial එකක් කරලා බලන්නත් පුළුවන්. ඒකෙන් අර managed service එකේ වාසියක් තේරෙනවා. ඔව් KH කොච්චර සරල වෙනවද කියලා තේරෙනවා. හොඳයි. මං හිතන්නේ අපි Kubernetes කියන්නේ ගොඩක් වැදගත් කරුණු සරලව කතා කළා. අවසාන වශයෙන් මේ කතාවෙන් පස්සේ තව හිතන්න දෙයක් ඉතුරු කළොත් අපි කතා කළේ මේ සිස්ටම් එක ගොඩාක් දේවල් ස්වයංක්‍රීයව කරනවා self healing වෙනවා වගේ දේවල්නේ. එතකොට මේ වගේ සංකීර්ණ distributed system එකක security ඒ කියන්නේ ආරක්ෂාව කොයිතරම් දුරට automate කරන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක්. නැත්නම් security කියන්නේ තාමත් ගොඩක් වෙලාවට මනුෂ්‍ය අධීක්ෂණය, මනුෂ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යම අංශයක්ද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා.